හායි ප්‍රින්ස් අද මම ඕගොල්ලොන්ට පෙන්වන්න යන්නේ කුකුලාගේ බිත්තරේ සහ කිකිලිගේ බිත්තරේ. සාමාන්‍යයෙන් කිකිලියෝ තමයි බිත්තර දානවා කියලා ඉතිහාසයේ තියෙන්නේ. නමුත් ෆ්‍රිජ් එක ඔන්න ආකාරයට ඇරියා. ඕගොල්ලොන්ට එනවා කුකුලා කියලා බිත්තරයක් ගහලා තිබෙනවා. ඒක මේක කුකුලෙක් දාපු බිත්තරයක් තමයි. අත වශයෙන්ම මේක කිකිලි දාපු බිත්තරේ. දැන් අපි කුකුලා දාපු බිත්තරේ කිකිලි දාපු බිත්තරේ මෙන්න මෙහෙම අතට ගත්තා. තම්බන්නයි යන්නේ. මුලින් මේ දෙක මෙන්න මෙතෙන් තියාගනින්. අත වශයෙන්ම මේ බිත්තරේ කිකිලි ජරා කරලා නිල් පාටට වගේ. ඒක හිතන්න එපා. මුලින්ම ඔයගොල්ලෝ කරන්නේ මෙන්න මේ ආකාරයේ බිත්තරේ සයිස් එකටම තියෙන කුඩා මුට්ටියක් ගන්න. දැන් හරියටම සහෝදරනි වතුර භාගයක් වැඩි මට පිසුනේ. හරියට මුට්ටියෙන් කාලයක් වගේ තියාගෙන මුලින්ම කිකිලිට කවුද සිකුවේ? කුකුලයි. ඒ නිසා කුකුලාගේ බිත්තරේ මෙන්න මේ ආකාරයට දානවා. කිකිලි පැහැපන් මුට්ටියට. දැන් බිත්තරේ තම්බන්න යන්නේ. මෙන්න මේ ආකාරයට තියලා මෙන්න මිරිකණයකින් මෙන්න මේ ආකාරයට ඉරි ගන්න ඕනේ. අම්මට දෙවි සුපිරි ගින්නක් ආවනේ. ඊට පස්සේ හිතවතුනි මේ බිත්තරේ අත වශයෙන්ම කතා කරන මේ මුට්ටිය ඇතුලේ පැය 5ක්වත් අඩුම තරමේ තම්බන්න ඕනි. කුකුල් බිත්තර කිකිලි බිත්තර කියවට අත වශයෙන්ම මේකට Wi-Fi සහ LED ඩිස්ප්ලේ එකක් කලවන්නේ.